ඔටෝටෙක් ට්‍රේල් සහ අද ඔබ හමුවන්නේ ක්ලච් මෙකනිසම් පාර්ට් 7 වලින්. මෙතෙක් අප විසින් ඉදිරිපත් කළ ක්ලච් මෙකනිසම් පාර්ට්ස් 1 සිට 6 දක්වා කොටස් ඔබ මෙතෙක් නැරඹුවේ නැතිනම් එම කොටස් නරඹා මෙම පාර්ට් 7 හා එකතු වන්න. හොඳයි, එහෙමනම් අද වීඩියෝට යමු. වාහනයේ ක්ලච් පෙඩලේ පෑගීමේදී එන්ජින් එකත් ගියර්බොක්ස් එකත් අතරේ තියෙන සම්බන්ධතාවය නැති වෙන බව කලින් පැහැදිලි කරා. ඒ කියන්නේ එන්ජින් බලය ගියර්බොක්ස් එකට ලබා දීම නවතිනවා. මේ අවස්ථාවට අපි කිව්වා ක්ලච් ඩිස්එන්ගේජ් කියලා. ඒ වගේම ක්ලච් පෙඩලේ නැවත අතහැරීමෙන් එනම් රිලීස් කිරීමෙන් මෙම කොටස් දෙක අතර සම්බන්ධතාවය නැවත ඇති වෙනවා. එනම් එන්ජිමේ බලය ගියර්බොක්ස් එකට නැවත ලැබෙනවා. මේ අවස්ථාවට අපි කීවා ක්ලච් එන්ගේජ් කියලා. මෙතනදී ගියර් ලීවරයේද ඉතා වැදගත් වෙනවා. ගියර් ලීවරය සම්බන්ධ වන්නේ ගියර්බොක්ස් එකට. අපි එම ලීවරය ඉදිරියට, පසුපසට, දකුණට හා වමට ගමන් කරවීමෙන් කරන්නේ ගියර්බොක්ස් එක තුල තියෙන දැතිවීලයක් තවත් එවැනි දැතිවීලයක් හා සම්බන්ධ කිරීමට උත්සාහ කිරීමයි. මෙම කාර්යය ක්ලච් පෙඩලේ පෑගීමෙන් සිදු කරන්නේ ඇයිද යන්න අප පැහැදිලි කරගත යුතු වෙනවා. මෙම රූපසටහනේ ඇති B නැමැති වීලය එන්ජිමේ බලයෙන් වේගයෙන් භ්‍රමණය වෙනවා. මේ වීලයට C නැමැති දැතිවීලය සම්බන්ධ කරන්න ගියොත් වීල් දෙකටම විශාල හානි සිදු වෙන්න පුළුවන්. ඒ ඉතා අනතුරුදායකයි. එසේ සම්බන්ධ කිරීමට නම් B දැතිවීලයේ භ්‍රමණය සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුයි. ඊට පසු C වීලය කිසිම අපහසුතාවයකින් තොරව එයට සම්බන්ධ කරන්න පුළුවන්. ක්ලච් පෙඩල් එක ප්‍රෙස් කිරීමෙන් කරන්නේ එයයි. එනම් ක්ලච් එක ඩිස්එන්ගේජ් වෙනවා. දැන් නැවත පෙඩල් එක රිලීස් කිරීමෙන් ක්ලච් එක එන්ගේජ් වෙමින් B වීලය නැවත භ්‍රමණය වීමට පටන් ගන්නවා. එයට දැන් C වීලයද සම්බන්ධ කර ඇති නිසා එයත් ඒ සමගම භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. දැන් ඔබට තේරෙනවා වාහනයක ක්ලච් එකකින් සිදුවන මේ සරල ක්‍රියාව. මෙය සරල ක්‍රියාවක් වුණත් ක්ලච් පද්ධතිය තුළ මෙම ක්‍රියාව සිදු කිරීම සඳහා වැදගත් යන්ත්‍ර කොටස් කිහිපයක්ම අන්තර්ගත කර තිබෙන අතර ඒ ගැන අපි පසුව පැහැදිලි කරන්නම්. දැන් මේ වීඩියෝ ක්ලිප් එක දිහා බලන්න. මේ වීල්ස් දෙක සම්බන්ධ වීමට පෙර ඒවායේ භ්‍රමණය නවතිනවා. ඊට පසු මෙම වීල්ස් දෙක එකට සම්බන්ධ වෙනවා. එසේ සම්පූර්ණයෙන් මෙෂ් වුණාට පසු ඒ දෙකම භ්‍රමණය වීමට පටන් ගන්නවා. දැන් මේ වීඩියෝවත් බලන්න. ක්ලච් පෙඩලේ රිලීස් කරන විට ක්ලච් පද්ධතිය එන්ගේජ් වෙනවා. ඒකම එන්ජිමත් සමග දකුණු පස ඇති දැතිවීලුත් භ්‍රමණය වෙන්නට පටන් ගන්නවා. දැන් ක්ලච් පෙඩලේ ප්‍රෙස් කිරීමෙන් ක්ලච් පද්ධතිය ඩිස්එන්ගේජ් වෙනවා. එන්ජිමේ ක්‍රියාකාරීත්වය එසේම තිබුණත් අර දකුණු පස වීල්ස් වල භ්‍රමණය නවතිනවා. දැන් ඔබට පුළුවන් මේ වීල්ස් වලට තවත් වීල්ස් කිසිම අපහසුතාවයකින් තොරව ආරක්ෂාකාරීව සම්බන්ධ කරන්න. දැන් මම හිතනවා මේ සම්බන්ධව ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇතයි කියා. එමනම් ක්ලච් පාර්ට් 7 සමග අදත් ඔබෙන් සමුගන්නේ ක්ලච් පාර්ට් 8 වලින් හමුවීමේ බලාපොරොත්තුවෙන්. ඔබ සැමට සුබ දවසක්.